මට කලින් අවුවේ යන්න බෑ ගොඩක් සද්ද තියෙන තැන් වල ඉන්න බෑ ඒ වගේ වෙලාවල් වලදී මට තදටම ඔළුවේ කැක්කුම හැදෙනවා මම ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා ඉංග්‍රීසි බෙහෙත් කරා ඒ වුණාට කිසිම තැනකින් බෙහෙත් ගත්තට අඩු වුණේ නෑ ඒ වුණාට මේ වෙනකොට ඔළුවේ කැක්කුම හැදෙන වාර ගාණක් අඩු වෙලා තියෙනවා ඒ වගේම කලින් හැදුනට වඩා වේදනාවත් ගොඩක් අඩුයි මගේ නම දේවමි වාසනා මම එන්නේ වැලිමඩ ඉඳලා මට මිග්‍රේන් කියන රෝගී තත්ත්වය අවුරුදු 3මාරක විතර ඉඳන් තිබුණා මම ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා ඉංග්‍රීසි බෙහෙත් කරා ඒ වුණාට කිසිම තැනකින් බෙහෙත් ගත්තට අඩු වුණේ නෑ ඒ බෙහෙත් දීවම අඩු වෙනවා ඊට පස්සේ ආයෙත් තිබ්බා වගේමයි බෙහෙත් බොනකන් විතරයි ඒක අඩු වෙන්නේ ඒක නිකන් වේදනානාශක පෙත්තක් වගේ ඊට පස්සේ තමයි ડોක්ටර් දේවින්ද හෙට්ටිආරච්චි ගැන දැනගත්තේ මෙහෙම බෙහෙත් ගන්න ඇවිල්ලා දැන් මම සති දෙකක් බෙහෙත් ගත්තා සති දෙකක් ට්‍රීට්මන්ට් කරා මේ වෙනකොට මගේ රෝගී තත්ත්වය 70%ක් විතර අඩු වෙලා තියෙනවා මට කලින් අවුවේ යන්න බෑ ගොඩක් සද්ද තියෙන තැන් වල ඉන්න බෑ ඒ වගේ වෙලාවල් වලදී මට තදටම ඔළුවේ කැක්කුම හැදෙනවා ඒ වුණාට මේ වෙනකොට ඔළුවේ කැක්කුම හැදෙන වාර ගාණක් අඩු වෙලා තියෙනවා ඒ වගේම කලින් හැදුනට වඩා වේදනාවත් ගොඩක් අඩුයි ડોක්ටර් දේවින්ද හෙට්ටිආරච්චි ඇත්තටම ගොඩක් හොඳ ડોක්ටර් කෙනෙක් විනාඩි 40ක් 45ක් විතර කතා කරා කතා බහ කරලා ඊට පස්සේ හරියටම රෝගී තත්ත්වය අඳුරගෙන තමයි ට්‍රීට්මන්ට්ස් වලට ගියේ ඇත්තටම කොහෙන්වත් අඩු වුණේ නැති මේ රෝගී තත්ත්වය මෙහෙට ඇවිල්ලා තමයි මට ගොඩක් අඩු වුණේ